සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඉතාමත් ආදරෙන් ඔන්න අදත් මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ දන්නවා නිවසින් මුළු තැන්ගෙන් ව්‍යාපාරික ස්ථානයෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වියදම් කරලා සොයාගන්න පුංචි දේවල් වලින් ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා තමයි අපි හැමදාමත් කතා කරන්නේ. ඔන්න ඒ වගේ තවත් එක් ක්‍රමයක් තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ලුණු සහ ගල් වතුර වලින් විශ්වයෙන් කොහොමද වැඩ ගන්න කියලා තමයි අපි කතා කරන්නේ. මේ වීඩියෝ එක පටන් ගත්තාම ඔයාට එන පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට මේ දේ මොකටද භාවිතා කරන්න පුළුවන් කියලා. මේක භාවිතා කරන්න පුළුවන් ඕනිම දෙයකට. හැබැයි ඔයාගේ හිතේ තියෙන හොඳ ධනාත්මක සිතුවිලි වලට විතරයි. තව කෙනෙක්ට කරදරයක් කරන්න, හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න මේ දේවල් නම් කිසිසේත්ම භාවිතා කරන්න යන්න එපා. එහෙම සිතුවිල්ලකින්වත් මේ දේවල් කරනවා කියලා නම් හිතන්න එපා. ඉතින් ඔයාගේ ජීවිතය සාර්ථක ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න විතරක් මේ දේවල් යොදා ගන්න. මොනවද මේ සාර්ථක කරගන්න පුළුවන් දේවල්? ඔයාගේ අධ්‍යාපන කටයුතු, ඔයාගේ නිවසේ තියෙන ගැටලුකාරී තත්වයන් ඉවත් කරගන්න, ඒ වගේම ඔයාගේ රැකියා ස්ථානයේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කරගන්න, ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න, ඔයාගේ ආදර සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න, ඔයගේ ඕනිම ධනාත්මක දෙයකට ඔයාට වාහනයක් මිලදී ගන්න, ඔයාට අලුත් ගියක් මිලදී ගන්න, ඔය වගේ හොඳ දේවල් වලට ඔයාට මේක භාවිතා කරන්න පුළුවන්. උදාහරණයකට ගන්නකො ඔයා අසල්වාසියෙක් එක්ක ගැටුමක් පිළිබඳව මේ දේ ප්‍රාර්ථනා කරනවා කියලා. ඒකෙදි ඔයා ප්‍රාර්ථනා කරන්න ඕනි ඔයාගේ හිතේ තියෙන හොඳ බලාපොරොත්තුව විදියට මට මේ ගැටුම් නිරාකරණය කරලා හොඳින් ඉන්න පුළුවන් වෙන්න කියලා. එහෙම නැත්නම් අදාළ අනිත් පාර්ශවයට දෙස්පැතීමක්, එයාට අවලාද කිරීමක්, එයාට හොඳක් වෙන්න එපා කියන දෙයක් නම් ප්‍රාර්ථනා කරන්න යන්න එපා. ඔයාගේ සුබ සිද්ධිය විතරක් ප්‍රාර්ථනා කරන්න මතක තියාගන්න ඕනි වෙනවා. ඉතින් මම කියන්නම් කවද්ද මේ ක්‍රමය කරන්න ඕන, කොහොමද මේ ක්‍රමය කරන්න ඕන, කොහොමද මේකින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා. මේකෙදි ඔයාට මුලින්ම අවශ්‍ය වෙන දේවල් මතක් කරනවා නම් පිරිසිදු වතුර වීදුරුවක් අවශ්‍ය වෙනවා. මේක ඔයා නිවසේ පානය කරන භාජනයකට වතුර ගන්නවා නම් තෙල් ඉඳුල් නොගෑවෙන්න හොඳින් භාජනය පිරිසිදු කරලා තමයි මේ වීදුරුව ගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට ගල් කැට 7ක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ කළු ගල් කැට 7ක් තමයි අවශ්‍ය වෙන්නේ. මේකට තිරුවාන ගල් එහෙම නැත්නම් වෙනත් පාටක ගල් භාවිතා කරන්න එපා. කළු ගල් වලින් තමයි 7ක් අවශ්‍ය වෙන්නේ. ඒවා හොඳින් කහ වතුරෙන් පිරිසිදු කරලා ගන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව පිරිසිදු ලුණු අවශ්‍ය වෙනවා. මේකේ ලුණු කැටයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට බැලුවම පේනවා ඇති මෙන්න මේ විදිහට ලුණු කැට තමයි අවශ්‍ය වෙන්නේ. ලුණු කුඩු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ලුණු එකත් ඔයා නිවසේ භාවිතයට ගන්න ලුණු කුඩු එකක් නෙමෙයි. පුළුවන් නම් විතරක් හොඳයි ඔයා අලුත්ම ලුණු පැකට් එකක් කඩලා මේකට ගන්නවා නම්. ඊට පස්සේදී මේකේ ක්‍රමය කරද්දී ඔයා ඉරිදා, බදාදා, සිකුරාදා යන දවස් 3න් ඒක උදෑසන 6ත් උදෑසන 4ත් 6ත් අතර කාලය තුර තමයි මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳින් නාලා පිරිසිදු වෙලා ඔයාගේ ආගම සිහි කරලා, ඔයා බෞද්ධ ආගමිකයෙක් නම් ඔයා බුදුන් වැඳලා, එහෙම ක්‍රිස්තියානි ආගමිකයෙක් නම්, එහෙම නැත්නම් ඉස්ලාම් ආගමිකයෙක් නම් ඔයා මොන ආගම වුණත් ඔයා අදාළ ආගම අදහලා ඉවර වෙලා තමයි ඔයා මේ ක්‍රමය පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේදී මේකෙදි ඔයා අපි කියනවානේ විශ්වාස ශක්තියෙන් වැඩ ගන්න නම් ඔයා නිතරම ධනාත්මක සිතුවිලින් යුක්ත වෙන්න ඕනි කියලා. ඔයා හැම වෙලාවෙම හිතන්න ඕනි මේකෙන් ක්‍රමය කරද්දී ඔයාගේ යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවනේ. අපි හිතමු මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා. උසස් පෙළ විභාගයට ඒ 3ක් ලැබේවා. එහෙම නැත්නම් මගේ ව්‍යාපාරික ස්ථානෙට මෙච්චර ගණන් කරුවන් ගලාගෙන ඒවා. එහෙම නැත්නම් මගේ නිවසේ තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් අතහැරිලා මගේ නිවසේ අය පාර්ශවය වැඩි වෙලා වැය පාර්ශවය අඩු වෙන්න ඕනේ. ඔන්න ඔයගේ බලාපොරොත්තු යම් කිසි දෙයක් හිතේ තියාගෙන ඔයා හිතන්න ඕනේ ඒක දැන් ඉෂ්ට වෙලයි තියෙන්නේ කියලා. ඉෂ්ට වෙලා තියෙන්නේ මම ඒකෙන් සතුටු වෙන්නේ කොහොමද? මගේ විභාගයට මෙන්න මෙච්චර ප්‍රමාණයක් මට හොඳ රිසල්ට් එකක් හම්බ වුණා. මගේ ව්‍යාපාරික ස්ථානෙන් දැන් කස්ටමර්ස්ලා ගලාගෙන එනවා වැඩි. මට මෙන්න මේ වගේ ලොකු ඉන්කම් එකක් තියෙනවා. ඒ වගේ ධනාත්මක සිතුවිලි වලින් තමයි අපි මේක යුක්ත වෙලා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ හිතන ගමන් මෙන්න මෙහෙම ලුණු කැට 7ක්
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ලුණු කැට 7ක් වරින් වර මේ වතුර භාජනයට මේ විදියට දාගන්නට අවශ්‍ය වෙනවා. ඔන්න ඔය විදියට දාගන්න අවශ්‍ය වෙනවා. ඒ දාන ගමන් ඔයා ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව දැන් ඉෂ්ට වෙලායි තියෙන්නේ. ඒ ඉෂ්ට වුණාම ඒ පිළිබඳ සතුට සමරන විදිය ගැන කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඒ වගේම ඊට උඩින් මේ ගල්කට 7ක් දාගන්න ඕනේ. ඒ දාගන්න ගමනුත් ඔයා අර හිතේ තියෙන ප්‍රාර්ථනාව දැන් ඉෂ්ට වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ සතුටින් ඒ පිළිබඳ ජය සමරමින් තමයි ඔයා මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදියට දාගෙන මේ භාජනය ඔයා ඔයාගේ ආගමික වතාවත් කරන ස්ථානය තෝරා ගන්න හේතුව වෙන්නේ අපි සාමාන්‍යයෙන් ආගමික වතාවත් කරන ස්ථානය බොහොම පිරිසිදුවනේ තියාගන්නේ. ඉතින් මේ භාජනය පිරිසිදු ස්ථානයක තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. මේක ගිනිච්චා ඒ ස්ථානයෙන් තියුවා මේක උඩින් භාජනයක් තියලා වහන්න යන්න එපා. ඒකට හේතුව විශ්වයේ තියෙන ශක්තිය ඔයා වෙත ඇදලා ගන්න නම් මේක නිරාවරණය වෙලා ඒ කියන්නේ ඕපන් තමයි තියෙන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි මේක සැලවෙන්න දෙන්න එපා. නිතරම එහෙට මෙහෙට කරන්න යන්න එපා. තිබ්බොත් තිබ්බ තැන තියෙන්න ඉන්න ඕන. මේක වරු 7ක් තියන්න ඕනේ. මොකද අපි මේ 7 අංකයත් එක්ක තමයි විශ්වයෙන් එන 7 අංකයත් එක්ක තමයි වැඩ ගන්න. ලුණුකට 7ක් තිබ්බා. ගල්කට 7ක් තිබ්බා. අපි මේක වරු 7ක් තමයි තියන්නේ. තියලා මේක කොයි හරි ගලා යන වතුරකට හරි එහෙම නැත්නම් ගහක් මුලකට හරි දාන්න. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නොඅනුමානයි. ඔය වරු 7 යද්දී ඔයා යම්කිසි ප්‍රාර්ථනාවක් කරන උදාහරණයකට ගන්න ඔයාගේ පින්බතාගෙන පින්බතියගෙන ප්‍රාර්ථනාවක් කරේ. ඔයාට දුරකථන නැමතුමක් මැසේජ් එකක් එහෙම නැත්නම් පාරේ යද්දී හම්බ වෙලා කතා කරනවා hina වෙනවා අඩු ගන්න යාළුවෙක්ගෙන් හරි ඔයා පිළිබඳ අහනවා. ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් හිටියට වඩා ගනුදෙනුකරුවෝ ඔයා වෙත ඇදිරෙනවා කියලා තේරෙනවා. ඔයා ඒගොල්ලොත් එක්ක බොහොම සුහද සතුට සාමශයෙන් කතා කරලා තව ගනුදෙනුවක් ආකර්ෂණය කරගන්න විදියට වැඩ කරනවා. ඉතින් ඔන්නෝ දේවල් වෙන්න පටන් ගන්නවා මේ වරුවත යද්දී. අන්තිමට ප්‍රත්‍යක්ෂයි ඔයාලා උත්සාහ කරලා බලන්න ඔයාගේ හිතේ තියෙන ධන ප්‍රාර්ථනාවත් එක්ක. හැබැයි කොයිම වෙලාවකවත් මට මේක හරියයිද මට මේක වර්ධීද කියන එකෙන් කරන්න යන්න එපා. එහෙනම් ඔයාලට ඔයාලගේ සියලුම සුබ බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දිනයක් වෙන්න කියලා නැවතත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ මම දාපු ගමන්ම ඔයාලඟට ගෙන්න ගන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.